නිලමේ මහත්මයා අපි පිළිගන්නවා මේ අවස්ථාවේදී. ඒ වගේම අපේ සුමංගල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇවිල්ලා ඉන්නවා. අනෝමිස් අපේ නැත්නම් අනෝමිස් අපි අඳුරගන්න බැරි වුණා. මිසී අපිට මේ සාරිය ඇඳලා පස්සේ අපිට අඳුරගන්න බැහැ. මේ හොඳ ගායිකාවක් ඒ වගේම මෞඛික පිළිබඳව හොඳ වැඩසටහන් කරන මෞඛික වලගේ ගැන ඔබට පහදා දෙන ඒ වටිනා කියන සම්පතක්. ඒ වගේම නමක් කියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අමනාප වෙන්න එපා. අපේ සියලු දෙනාම පිළිගන්න අපේ නාපසිලේ දරුවන් ගුරු නිවේදිකාවන්ට මේ අවස්ථාවේදී සියලු දෙනාටම බොහොම ස්තුතියි. පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළ ගුරු පියාණනි ඔබට ස්තුතියි. ඕනෑම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අරමුණු පිළිබඳව අපිට හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් අද දිනද Mala
මීළඟට ලෝචන මන්දාර ඉතාරා පියුම් නෙත්සි නෙතුලි හිරුනිකා හිරුෂි තක්ෂිලා තෙදස්නා සයුම්ලි හිනිල් තරුෂික හංසදී මෙත්සරා තනුදි දිනායා විනාක්ෂී සෙහන්සා සනුල්‍යා නේදිනී
පෙරසිට සිතේ නැගුණු කලකිරීම ගුණේ ඔබ පමණයි දැන සිටියේ පෙරසිට යසෝදරා සමාධියෙන් සිත ඈත දිවෙන විට පහනොවියන් ඇවිදින්නේ දෙස සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙරසිට සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙරසිට යසෝදරා Come on,
මෙම අවස්ථාවේ ප්‍රධාන චරිතය වන විදේශ පොලිස් රජතුමාගේ ඇතුළු සියලුම සම්භාවනීය පිරිස සහ දුවදරුවන්ගෙන් අවසරයි මේ අවස්ථාවේ පිරිස ගැන කතා කරන්න ගියොත්
බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. පිරිස මම උසස් පෙළ අධ්‍යාපනය හදාරනකොට තමයි පිරිස බදල අකි මහවිද්‍යාලයට සංගීතාචාර්යවරයා වශයෙන් පත් වෙන්නේ. ඒ කාලේ අපි පිරිසගේ සංගීත කාමරයට ගිහිල්ලා පිරිස උගන්වන ළමයින්ට කියන සින්දු අපි පැත්තක ඉඳලා කියන්න පුරුදු වුණා. ඒ කාලේ මම තමයි මේ ඇසුර අපි පාත්‍රගෙන ඉන්නේ. මම කියන්න ඕනි කාරණාව මම පද්‍ය කීපයකට කැටි කරලා තියෙනවා. ඒ පද්‍ය කීපය මා වෙනුවෙන් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන ලෙස මම කවිස්සර ගුරුතුමියට ගෞරවයෙන් ආරාධනා කරනවා. මම වෙනින් ඒ කවි ඉදිරිපත් කරන්න. වැරදි වුණොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. සංගීතයෙන් දන මන මුස පදින් කෙරුව වයහිනයෙන් තත් පිරිමැද රස මෙව්ව රස භාවයෙන් අගපත් ගී තනු තනුව ඔබ නාමයෙන් හැඩවෙයි අද මේ හමුව සයුරින් එතෙන සිටියත් නිසි ආවට අවුදින් බදුලු පුරවරගම් දනව්වට සඳමින් කලමනා සහපි වර එකට සතුටින් එක්ුණා ගල්ලිහ පන්සලට අර පැත්ත උඩියත් එක්ක රදින්නේ බුද්ධානුභාවයෙන් සිත්මිත් පවන්ති සිත්මල් පිපිලා මුනිකා ජලසේ නංවා ප්‍රබලවු රාරචුනි මාලා දිලදිලන ජනදයතු ජය මංගලානි දිලදිලන ජනදයතු ජය මංගලානි බුද්ධානුභාවයෙන් සිත්මිත් පවන්ති සිත්මල් පිපිලා මුනිකා ජලසේ නංවා ප්‍රබලවු රාරචුනි මාලා දිලදිලන ජනදයතු ජය මංගලානි දිලදිලන ජනදයතු ජය මංගලානි තණ්හා උපාදාන පරිදේව විනති අඥාන කඳුරේ දැල්වී ප්‍රදීපේ මනවානු වන්දන මංගල්‍ය ප්‍රීති දිලදිලන ජනදයතු ජය මංගලානි දිලදිලන ජනදයතු ජය මංගලානි බුද්ධානුභාවයෙන් සිත්මිත් පවන්ති නිත්මල් පිපිලා මුනිකා ජලසේ නංවා ප්‍රබලවු රාරචුනි මාලා දිලදිලන ජනදයතු ජය මංගලානි දිලදිලන ජනදයතු
දිනිදු දහම් පන්සිලු මදුෂාන් ගණේෂ මෙත්සර දමිදු හිරුන් ඉන්දුක අවිලාෂ් ලබන්නේ බදුළු පුරයට පැමිණි පසු ඔහු දෙවෙනි ඉපදුම ලබන්නේ පිරුණු දැනුමින් කෙරුණු සේවය දසත කිතුකොස නගන්නේ සරල කමමයි ගුරු පියණි ඔබේ ලකුණ තැබුවේ උතුම්නේ මට අන්තිම පදේ විතරයි කියන්න ඕනේ මෙතුමන් අද උපහාර ලැබුණ තැන ඉඳලා මේ තබ්ලා වාදනය කරන්න කවදාවත් වෙන කිසිම කෙනෙක් මම හිතන්නේ මෙතෙන් ආපහු තබ්ලා වාදනය කරලා කියලා. උපහාර ලැබුණේ ඒ වගේ තමයි මගේ උපහාර විශ්වවිද්‍යාලය ඇවිල්ලා සංගීත භාණ්ඩයක් නැතුව ගීතයක් කියලා. මොකද නිහතමානීකම සරලකම් කියන උපරිමයෙන් තියෙනවා. මෙතුමා බැබලෙන්නේ සංගීතයේ විශේෂ වඩා මෙතුමා ගාව තියෙන සරලකම නිසාමයි කියලා තමයි සරලකමමයි ගුරු පියණි ඔබේ උතුම්නේ ලකුණ දැබුවේ උතුම්නේ. අපටත් ඒ ඇසුර ලැබලා දීමට කටයුතු කිරීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ඒ නිසා මට මේ අවස්ථාව ලැබීම පිළිබඳව මම නැවතත් සිදුවන්ත වෙන අපේ ගාමිණී මහත්මයාට වෙන ඔබ සියලු දෙනාට කෙරුවක් සරණයි මම කියනවා. මහත්මයාණෙනි ඊළඟට පාසල් කාලය තුල සමස්ත ලංකා තරඟවලට සහභාගී වෙනවා කියන්නේම පාසල් ජීවිතය තුල දුවා දරුවන්ට ලබන්න පුළුවන් ඉහළම ජයග්‍රහණයක්. ඉතින් එවන් වූ ජයග්‍රහණයක් ලබාගත් සංගීත අංශයෙන් සර්පිනා වාදනයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබාගත් ආදරණීය එළම්බි පබසරාදියනට ආරාධනා කරනවා අද දින මෙම වේදිකාව තුලද එම සර්පිනා වාදනය ඉදිරිපත් කිරීමට. වේදිකාවට මේ කරුණ දිහා කොට සාකච්ඡා දුප්පත් ළමයි අපේ හිතනවා ග්‍රාමීය පාසල් කියන ලොකු පාසල් වල පොඩි වාහන ලැබුණා මේ වගේ පාසල් වලට වාහන ලැබෙන බව තාම අපිට අල්පයි. ඒ නිසා තීරණය කරා මේ ළමයා අපේ ප්‍රදේශගත ගෞරවය, ලංකාවට ගෞරවය, ඉස්කෝලේට ගෞරවය. ග්‍රාමීය පාසල සුමංගල
තීරුමංගල විද්‍යාලය. මේ ඉදිරිපත් වීමේ නමත ලංකාවත් ප්‍රතිස්ථානය වෙනම ලබා ගන්න තියෙනවා. ඒක අපිට සතුටක්. මම කල්පනා කරා එවනම් මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා මම මේක දුතිය මේ මුලපොතින් මම කල්පනා කරා මගේ ළඟ හොඳ සල්පිනාවක් තියෙනවා මේ ළමයට කියන පාසලට පරිත්‍යාග කරන්න ඕන ළමයට නෙමෙයි. අවුරුද්දක් කියන්නේ එක ළමයට වාදනයක් දීපත් නදීලා ඒතකොට මේ පුහුණු කරපු ගුරුවරු සීතාරංජනී කියන්නේ අපේ ජනකලා කේන්ද්‍රයේ මායාවී සංගීතය හදාරලා ගුරුපත් වීමක් කරගෙන මේ ප්‍රදේශයට දැන් තාමත් එයා සේවය කරනවා. එතකොට සීතාරංජනී කියන්නේ යාගේ සීතාරංජනීගේ මහත්මයා තමයි අපේ ගෝපලාගේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා රත්නායක මහත්මයා. එතුමාද විශ්‍රාම කියලා ඉන්නේ. අද මට කිව්වා මේ වැඩක් කටයුත්තක් නිසා එන්න බැරි වෙනවා කියලා. නමුත් එතුමේ ඉන්නවා නියෝජිත විභාගතුමා ඉන්නවා. ඒ ඉදිරියේ මම ලැබෙනා පරීක්ෂා කරන පාසලට මේක ලේඛන ගත කරලා ඉන්වෙන්ටරි ගත කරලා ආසලේ තියාගන්න ඕන ළමයි තවත් යන්න බැරි නිසා දැන් මේ දරුවට අවශ්‍ය ඕනම අවස්ථාවක මම කියන්නේ මේ සෙමිනාර වැඩි පරිණාමීකරණ දෙන්න කියලා. අද ඒ වාදනේ අපි ඉදිරිපත් කරනවා. Nice.